මම අද ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන්රෝපවල 14 වෙනි වීඩියෝ එක. 14 වෙනි වීඩියෝ එක විදිහට ප්‍රතිගම්ම නිෂේධනාර්ථයේ ප්‍රස්තුත ගැන තමයි කතා කරන්නේ. ඉතා කෙටි වීඩියෝ එකක්. මොකද පොඩි කොටස් යන්නේ මේ දවස්වල. ප්‍රතිගම්ම නිෂේධනාර්ථයේ ප්‍රස්තුතවලදී මම ඉස්සෙල්ලාම ඔයාලට උදාහරණයකින් තමයි ඒක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිගාම නිෂේධනයේ අර්ථය ප්‍රස්තුත උදාහරණයක් මම අරගෙන එනවා. පුංචි ළමයි පමණක් බොරු කියන්නේ නැත කියලා. එතෙන්දී එතන පමණක් සහ නැත කියන අර්ථය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මෙහිදී බොරු කියන පුංචි ළමයි නොමැතිවක් මෙන්ම පුංචි ළමයි නොවන බොරු නොකියන අයත් නැහැ. එහෙනම් බොරු කියන පුංචි ළමයිතුත් නැහැ. පුංචි ළමයි නොවන බොරු නොකියන අයත් නැහැ කියන අර්ථය තමයි මෙතෙන් ඉදිරිපත් වෙන්නේ. මම ඒ අදහස මෙතෙන්ට ඔයාලට අරගෙන ආවා. මෙහිදී බොරු කියන පුංචි ළමයි නොමැතිවක් මෙන්ම පුංචි ළමයි නොමැතිවක් මෙන්ම පුංචි ළමයි නොවන බොරු නොකියන අයත් නැහැ. එතකොට වර්ගය විදියට ගත්ත පුංචි ළමයි වර්ගය බොරු කියන වර්ගය. ඒකේ ආකෘතිය වෙන්න මේ ආකාරයෙන් AB සමානයි ශූන්‍යයට Aටයි Bටයි A', B' සමානයි ශූන්‍යයට. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි ආකෘතියයි රූප සටහනයි එන්නේ. අපිට අර AB සමානයි ශූන්‍යයට A', B' සමානයි ශූන්‍යයට කියලා ගත් එක මෙන්න මේ ආකාරයෙන්ුත් ඉදිරිපත් කරන්න පුළුවන්. A ඡේදනය B ඡේදනය A ඡේදනය B මේ දෙන්න ඩෑෂ් වෙනවා සමාන වෙනවා ශූන්‍යයට. මෙන්න මේක තමයි ආකෘතිය. අර කලින් එක ආකෘතිය විදිහට ලියන්නත් පුළුවන් ඔයාලට. මේක මේ ආකාරයෙන් ආකෘතිය විදිහට ලියන්නත් පුළුවන්. එහෙනම් ප්‍රතිගාමී නිෂේධනාර්ථයේ ප්‍රස්තුතයක ආකෘතිය ඔයාලා හරියට සටහන් කරගන්න. මේ වගේ දෙයක් හමු වුණොත් එම ඔයාලට මේක ප්‍රතිගාමී නිෂේධනාර්ථයේ ප්‍රස්තුතයක් කියලා අඳුරගන්න පුළුවන්. එතකොට මෙතන A ඡේදනය B මෙතන තියෙනවා A ඡේදනය B කියලා අපි මේ මැද රූප සටහන පෙන්නනවා. ඊළඟට A ඡේදනය Bට මෙතන මේක මේ අතනින් අර්ථය අරගෙන මෙතන පෙන්නනවා. Aටයි A', B' අයිති කොටසත් අපි සමානයි ශූන්‍යයට කියලා නිසා ඒ කොටසත් පාට කරලා පෙන්නනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි ඒක ප්‍රතිගාමී නිෂේධනාර්ථයේ ප්‍රස්තුතයක් පෙන්නන්නේ. මම ඉස්සරහට ඔයාලට මේක මම අභ්‍යාස ඔයාලට අරගෙන එන්නේ නැහැ. මේකේ ආකෘතිය මතක තියාගන්න, රූප සටහනේ මිදි මතක තියාගන්න. ඔයාලට ඉස්සරහට මේ වගේ ඒවා ගොඩාක් වෙන මම මෙතෙක් උගන්වපු එකතු වෙලා එන ඒවා විදියට සම්බන්ධ වෙච්ච උදාහරණ වලින් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ 15 වෙනි වීඩියෝ එකේ මම ඔයාලට ඉදිරිපත් කරනවා ඔබේ ගම්ම්‍ය අර්ථයේ ප්‍රස්තුත. දැන් මෙච්චර වෙලා කතා කරේ ප්‍රතිගම්ම්‍ය අර්ථයේ ප්‍රස්තුත. ඊළඟට මතක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔබේ ගම්ම්‍ය අර්ථයේ ප්‍රස්තුත කොහොමද වෙන්නේ කියලා 15 වෙනි වීඩියෝ එකේ. මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. Thank you.